තමුසේ ගෙදර වැඩක් කරන්න එන්නේ නැහැ, පාඩම් කරන්න එන්නේ නැහැ, මොකක් කරන්නේ? ඉන්නකො මං අම්මලාට අල්ලලා දෙන්න. අර හංසිකා අක්කා මන් දන්නවා හැබැයි. ඈ තමුසේ හංසිකාව දන්නවද? හංසිකා මොකද කිව්වේ? මේ දවස්වල ගොඩක් වෛරල් යන ලංකාවේ ෆනි කන්ටෙන්ට් වලින් ගොඩ දෙනෙක් ආකර්ෂණය කරගත් නමින් කිව්වොත් කවින්ද සාගරසේකර සහ පියුමි කූරගම. අයිබෝන් දෙන්නට. අයිබෝන්. අයිබෝන්නයි. ඉස්සලාම කියන්නකො මේ කන්සෙප්ට් එක දෙන්න කොහොමද පටන් ගත්තේ කියලා? කන්සෙප්ට් එක පටන් ගත්තා කියන්නේ අයියේ අපේ පියුමි නංගි අපි චූටිතු කියලා කියන්නේ. චූටිතු මුලින්ම කරේ අපේ ටීම් එකේ ලයිට්ස් වල තමයි උදව් කරේ. දැන් අවුරුද්දක් තිස්සේ විතර ඉඳන් ලයිට්ස් වල තමයි උදව් කරේ. ඊට පස්සේ රංගපාන සීන් එකට ඇවිල්ලා තිබ්බේ නෑ. ඊට පස්සේ අපිට ආපු එක කන්සෙප්ට් එකකින් පස්සේ අපි වීඩියෝ එකක් දාගත්තා. ඊට පස්සේ මෙයා ඇත්තම කියන වචන ඇත්තම ඔය කනවතෝ කියන එක නිකන් ගන්න. මෙයා ඇත්තම කියන එක. ඊට පස්සේ ඒක යාම ගිහුවා පළවෙනි වීඩියෝ එකේ දාන්නම් කියලා. ඊට පස්සේ ඒක කට්ටියට ඇදුනා වගේම ඒක අපිට තාතල් බැලුවට පස්සේ ඊට පස්සේ තමයි අපි ඔය අයියනගේ කන්සෙප්ට් එක විදියට අපි අරන් යන්නම් මේක දිගටම කියලා කල්පනා කරා. ඒ කියන්නේ අයියනගේ කන්සෙප්ට් එක විතර නෙවෙයි තව වීඩියෝ වැටෙනවා. හැබැයි පියුමිනන්ගිත් එක්ක වැටෙන කන්සෙප්ට් එක අපි ඒ විදිහට තමයි අරන් යන්න තීරණය කළා තියෙන්නේ. ඔව් අයියා මම ඒ කියන්නේ අයියත් එක්ක කාලයක් තිස්සේ වැඩ කරා ඔය වීඩියෝ ගහන වැඩවලට උදව් කරලා තිනවා. ළඟපාන එකට මේ ළඟදී දැන් තමයි ආවේ. එහෙම තමයි. එතකොට ඇයි ඔයාලට චූටිදෝ කියලා කියන්නේ? චූටි දුවම ඇත්තටම මම මුලින්ම ඩ්‍රාමා ක්ලබ් එකට ගිහිල්ලා ඔඩිෂන් එකකට තිබ්බේ. ඔඩිෂන් එකට ගිහිල්ලා ඊට පස්සේ මේ ඒකේ අපිට ඒ දවස්වල තිබ්බ ඩ්‍රාමා එකේ කැරක්ටර් එකක් තිබ්බ පොඩි චූටි දුවෙට තමයි කැරක්ටර් එක තිබ්බේ. ඊට පස්සේ මම පොඩි හින්දා මේ අයියෝ කිව්වා මේ ඔයා හෙනයි කැරක්ටර් එකට එන්න කියලා. ඊට පස්සේ එදා ඉඳන් මම මට නමක් දන්නේ නැහැ මොකුත් දන්නේ නැහැ චූටි දුව තව කිව්වේ. ඊට පස්සේ ඩ්‍රාමා ක්ලබ් එක ඇතුලේ සහ කැම්පස් එක ඇතුලේ ගොඩක්ම කට්ටිය දන්නේ මාව චූටි දුව කියලා. නම දන්නේම නැහැ. සමහරව මේ එහෙම තමයි නම එතනට ආවේ. ගොඩක් කන්ටෙන්ට් ක්‍රියේටර්ස්ලා මේ ෆීල්ඩ් එකට එන්නේ මාර කට්ටක් කාලා. එතකොට ඔයාලා දෙන්නත් වැටිච්ච තැන් ඇති නේද? වැටිච්ච දැන් කියන්නේ මෙහෙමයි අපි ඒ කියන්නේ මම කන්ටෙන්ට් ක්‍රියේෂන් පටන් ගන්න වගේම රඟපාන්න පටන් ගත්තේ 2016 මම අර සමහර තැන්වල ඔය කියලා තියෙනවා ඒ කියන්නේ ඔක වෙන්නේ ඩ්‍රාමා වලට තිබ්බ උණ අපේ ගෙදරට තිබ්බ උමනාවත් එක්ක තමයි ඒක වෙන්නේ ඩ්‍රාමා කරන්න ඇවිල්ලා තමයි ඩ්‍රාමා කරන්න try කළා කොහොම හරි අන්තිමේදී කන්ටෙන්ට් ක්‍රියේෂන් වල නවතින්නේ අපි කැම්පස් එකේදී කරපු කේම් එකක් වයිරල් ගිහිල්ලා ඒකෙන් පස්සේ account එකේ followers වැඩි වුණා ඊට පස්සේ ඒත් ගේම්ස් තමයි කර කර හිටියේ ගේම්ස් කර කර ඉඳලා මටම හිතුණා කන්ටෙන්ට් ක්‍රියේෂන් කරන්න ඕනේ කියලා ඊට පස්සේ සංජනත් එක්ක එකතු වෙලා වීඩියෝස් දාන්න ගත්තා මගේ යාළුවොත් එක්ක එකතු වෙලා වීඩියෝස් ගන්න ගත්තා ඔය ඔක්කොටම මුලින්ම කන්ටෙන්ට් එක ගහන්නේ දේවෙන්දි එක්කත් එක්ක අපි නුවර අපේ තක්ස් මූවී එකේ රීමේක් එකක් කරනවා ඒ රීමේක් එකෙන් පස්සේ තමයි කොහොම හරි කන්ටෙන්ට් ක්‍රියේෂන් කියන පැත්තට එන්නේ නැත්තම් ගේම්ස් තමයි කර කර හිටියේ මේ අවුරුදු ගාන වැටුණාද නැද්ද කියලා මම දන්නේ නැහැ හැබැයි ගොඩක් තැන්වල try කරා ගොඩක් try කරලා තමයි මේකට ආවේ try කරේ කොච්චරද කියලා මතක නැහැ ඉතින් අර ප්‍රශ්න කියනට වඩා මම හිතනවා කට්ටියට පොසිටිව් දෙයක් දෙන එක හොඳයි කොච්චර වුණත් කරන දේ එක දිගට කරගෙන ආවොත් මම හිතනවා මොකක් හරි කරන්න පුළුවන් අපි තාම ලොකු තැනකට ඇවිල්ලා නැහැ හැබැයි ආපු තැන ගැන පොඩ්ඩක් හරි සතුටුයි කවදා හරි ලොකු තැනකට යන්න පුළුවන් වෙයි කියලා හිතනවා අපි try කරමු තවත් ගෑනු ළමෙන් මේ ෆීල්ඩ් එකට එන එක එච්චර ලේසි නෑ නේ. ඒක පොඩි අවදානමක් තියෙනවා. එතකොට ඔයාලට ඔඩියන්ස් එකේ මොන වගේ ප්‍රතිචාරයක් එයිද කියලා බය හිතුනේ නැද්ද? බයිතුනා කියන්නේ මම ඇත්තටම මේ සෝෂල් මීඩියා ඇතුලේ ඉන්ස්ටාග්‍රෑම් එක තමයි මුලින්ම තිබ්බේ. එතකොට ඒකේ ඔය ෂූට්ස් කරපු ඒවා ඒවත් අම්මත් එක්ක තමයි යන්නේ. ඉතින් ඒක ඇතුලේදී එහෙම බයක් කියලා මේ උන්නේ නැහැ. වැඩිම කමෙන්ට්ස් එකගෙන ඒවත් එහෙම ගණන් ගන්න නැහැ. මම ඔක්කොම ලයික් කරගෙන යනවා. වැඩිපුරම තියෙන කනවතෝ විතරයි කමෙන්ට්ස් නෝ. ඉතින් අවුලක් නැහැ තියෙන්නේ. එතකොට නම් ගෑනු ළමෙන් මේ වගේ වැඩවලට යනවා කියපුවාම ගොඩක් දෙමාපියෝ අකමැති වෙනවනේ. ඔයාලා ගෙදරින් මොකද කිව්වේ? ඇත්තටම අපේ අම්මම තමයි මේගොල්ලෝ ඒ කියන්නේ මුලින්ම මම මෙයාලට උදව් කරන්න ගියේ. ඒතකොට ලයික් චාලන ඒවා ඒවත් එක්ක එහෙම මේ උන්නේ නැහැ. ඒතකොට එයාලත් එක්ක උදව් කරගෙන ඉන්නකොට මේ එහෙම ඊට පස්සේ රඟපාන එක මම ඇහුවා මම මේවා වීඩියෝ එකක් දානවා කවන්නේ නැද්ද කියලා. ඒතකොට මොකද කිව්වේ නැහැ ඉතින්. දැනට මේ කන්ටෙන්ට් ක්‍රියේටර්ස් කරන සහ මේ ෆීල්ඩ් එකට එන්න ඉතාලි ඉන්න අපේ ගොල්ලෝ කෙල්ලෝ ගොඩක් ඉන්නවා. ඒ කට්ටියට ඔයාලට කියන්න තියෙන්නේ මොකද්ද? කන්ටෙන්ට් ක්‍රියේෂන් හරි ඒවා මොකක් හරි මියුසික් ෆීල්ඩ් එක හරි ඕන දෙයකදී මම කියන්නේ නම් කරන දේ හරියට කරන්න වගේම කැපවීමෙන් කරන්න ඕනේ. දැන් ගොඩක් කට්ටිය කන්ටෙන්ට් ක්‍රියේෂන් කිව්වම හිතන්නේ වීඩියෝස් දැම්මට පස්සේ සල්ලි එනවා. ඒකෙන් හම්බ කරගන්න පුළුවන් කියලා නෑ. අපි තාම ස්ට්‍රගල් කරන එක කොහොමද හම්බ කරන්නේ කියන එක.
අපිට ප්‍රොමෝෂන් එන්න පුළුවන් නැත්නම් මොනටයිසේෂන් එන්න පුළුවන් ওই දෙකෙන්ම හම්බ කරන්න තියෙන සම්භාවිතාවය ගොඩක් අඩුයි හරියට වැඩේ කරන්නේ නැත්තම්. ඒ නිසා කරන්න තියෙන්නේ කරන වැඩේ හරියට කරන්න මම කට්ටිය කතා කරලා අහන්නේ මොකද්ද වීඩියෝ කරන්නේ මොකෙන්ද කැම් එකෙන්ද මොකෙන්ද කියලා අහනවා. මම හැමෝටම දෙන උත්තරේ තමයි මම iPhone එකකින් දැන් කරන්නේ. කලින් කරේ M31 එකකින්. ඒ ෆෝන් දෙකෙන් තමයි මාරුවට කරේ. කැමරාස් දාලා තියෙන්නේ යාළුවෙක් ඉන්නවා තේනු චන්ද්‍රසේකර කියලා. තේනු අයියා මට කතා කරොත් කවිඳ මල්ලි මං අද ෆ්‍රී වීඩියෝ එකක් ගාමු කියලා අහන්නේ. එදාට තමයි කැමරාවකින් වීඩියෝස් ගන්නන්නේ. නැත්නම් තාමත් ෆෝන් එකකින් කරන්නේ. ඒ නිසා තමන් ගාව තියෙන්නේ මොකද්ද? ඒකෙන් තමයි වැඩේ පටන් ගන්න ඕනේ. මුලින්ම කන්ටෙන්ට් ක්‍රියේෂන් කියන්නේ මොකක්ද කියලා තේරුම් ගන්න. කන්ටෙන්ට් ක්‍රියේෂන් කියන්නේ තමන්ට තියෙන ටැලන්ට් එක මොන පාත් එකකින් වුණත් කමක් නැහැ. සින්දුද, ඩාන්සින්ද, ඩ්‍රාමාද එක්ක ඔයාලට මොකද්ද කරන්න මැටි කලයක් හදන්න පුළුවන් ඕන දෙයක් තමන් හදන්න පුළුවන් දේ තමන් කරන්න පුළුවන් දේ ඒක වීඩියෝ එකක් ක්‍රියේටිව් විදියට දාන්න. ක්‍රියේටිව් කියන එක තමයි මේ කන්ටෙන්ට් ක්‍රියේෂන් කියන පාත් එක හැදිලා තියෙන්නේ. ගොඩක් වෙලාවට දැන් ගොඩක් අයට chance එක හම්බෙලා තියෙනවා ඒ content creation වලින් එළියට එන්න මේ social media වගේම මේ ගෝලීකරණ ඔක්කොමත් එක්ක ඇවිල්ලා තියෙනවනේ. ඒ නිසා ඒක පාවිච්චි කරන්න දැන් තියෙන ටෙක්නොලොජි එක use කරන්න හැම දෙයක් ගැනම හරියට ඉගෙන ගන්න. මම කියන්නේ මුලින්ම drama කරත් ඉගෙන ගන්න, මොක කරත් ඉගෙන ගන්න, හැම දෙයක් ගැනම හොයන්න. එතකොට ඔයාලට ඒ කියන්නේ වැටුණත් ප්‍රශ්නයක් නැහැ. ඔයාලා දන්නවා මොකද්ද කරන්න පුළුවන් තියෙන්නේ කියලා. ඒ නිසා හැමදේම හරියට කරන්න මොකක් කරත් කමක් නැහැ. ඒක තමයි කියන්න තියෙන්නේ. මුලින් ඒ කියන්නේ දක්ෂතාවය වගේම ඒ කියන්නේ එහෙනම් ආසයි නම් ඕගොල්ලෝ ඇත්තටම ඇවිල්ලා ඒක try කරලා හරි බලන්න පත් වෙනවා හරි නැත්නම් හරි කියන්නේ මමත් ඉස්සර රංගපානයකට එහෙම මුකුත්ම අයිඩියා එකක් මුකුත්ම තිබ්බේ නැහැ. ඉතින් ආසයි නම් ඒ දේ කරන්න ඒක තමයි කියන්නේ. එතකොට ඔයාලට කන්ටෙන්ට් ක්‍රියේට් කරන්න යන වියදම් මොනවද? සහ සෝෂල් මීඩියා හරහා ඉන්කම් එකක් එනවද? වියදම කියන්නේ වීඩියෝස් වල නිකන් වීඩියෝස් වලට නම් අපිට ඉතින් අපේ යාළුවෝ ටිකමයි ඉන්නේ. ඒ නිසා අපිට ලොකු වියදමක් නැහැ. කන බොන වියදම් ටික විතරයි. හැබැයි ප්‍රොමෝෂන් එකක් ගහන්න ගියොත් මම ගොඩක් වෙලාවට ඒකෙන් 140කට වඩා වියදම් ගන්න ප්‍රොමෝෂන් එක වෙනුවෙන්මයි මම ගන්න ගාන 140ක් විතර 140ක් 50ක් විතර මම වියදම් කරනවා ප්‍රොඩක්ෂන් එකේ ක්වොලිටිය මේන්ටේන් කරන්න වගේම හොඳ අවුට්පුට් එකක් එළියට දෙන්න ප්‍රොමෝෂන් එකක් හම්බෙද්දී වියදම කියන්නේ මොනටයිසේෂන් වලින් ඉන්කම් එනවා. ඒ කියන්නේ මෑතක් වෙනකම් මම හරියට මොනටයිසේෂන් ගැන දැනන් හිටියේ නෑ. ඒ කියන්නේ ආවා ඉන්කම් එකක් ආවා මාස 3කට සැරයක් වගේ ආවා. හැබැයි දැන් මම පොඩ්ඩක් ඒක ගැන ඇනලයිස් කරලා මේ කවියන් සපු අක්කලත් එක්ක පොඩි වැඩක් කරා. ඒ අයියා තමයි මට කියලා දුන්නේ මේක මෙහෙම කරන්න මල්ලි එතකොට හොඳයි කියලා. ඊට පස්සේ අපේ වනිගොයටත් දැන් කතා කරලා ඊට පස්සේ අපිට ආවට පස්සේ ඒකත් කිව්වා. ඒත් එක්කම මේ තාම ඒ ගැන ඇනලයිස් කරනවා. අපි බලමු ඉස්සරහට ඒ ඉන්කම් එකත් හදාගන්න. එතකොට ඔයාලා මේ කන්ටෙන්ට් කරන වැඩේ දිගටම කරන්න හිතාන ඉන්නවද නැත්නම් වෙන මොනවද කරන්න බලාපොරොත්තු වෙනවද? ඒ කියන්නේ මේ මම දැන් තාම ඩිග්‍රී එක ඉවර නෑ. ඩිග්‍රී එක කරගෙන යනවා. ඒකත් එක්ක මම අපේ ගෙදර ඇත්තටම කලාවට තව වර තියෙන ඔක්කොම මියුසික් පවුලක්. මේ මියුසික් වලට වඩා මම උනට ඇක්ට් කරන එක දැන් මේ ළඟදී මේ වෙච්ච එකක්. නැත්තම් මුලින්දම ආසාව තිබ්බේ මට ඔය මොඩලින් සහ මම ඇත්තටම ආසයි ලස්සනට ඇඳලා මේකප් දාලා ෆොටෝ ෂූට් වලින් හරිම ආසයි. ඒවා තමයි ඉතින් දිගට කරගෙන යන්න ආස පැත්තක් ඒක. බලමු ඉතින් මොනවද දන්නේ නැහැ. ඔයාලගේ මේ කන්ටෙන්ට් වලට උදව් කරන මේ වෙලාවේ මතක් කරන්න කැමති කට්ටිය කවුරු ඉන්නවද? ඔව් අයියා ඇත්තටම මුලින්ම මතක් කරන්න ඕනේ අම්මායි තාත්තයි මට සෑහෙන සපෝට් එකක් දෙනවා. ඊට පස්සේ මගේ ළඟ ඉන්න යාළුවෝ දෙන්නෙක් තමයි සශිනී යස්මී දෙන්නටත් thank you so much. සහ මේ පැත්තට එන්න විශේෂයෙන්ම ස්තුති කරන්න ඕන ඇත්තට අයියට මේ මොකද කොහෙටවත් නැති පැත්තක හිටියේ ඩිග්‍රී එකත් වෙනම පැත්තක් කරන්නේ. ඒතකොට මේ පැත්තට අයියා සහ ඇතුළු බෝඩි මේ අයියලා කැම්පස් එකේ හැමෝම මේ උදව් කරනවා. ඉතින් හැමෝටම thank you so much. සහ බලන් ඉන්න ඔයගොල්ලන්ට thank you so much. කමෙන්ට් එකක් හරි දාන ඔක්කොටම thank you so much. මටත් ඉතින් මතක් කරන්න තියෙන මුලින්ම අම්මිව මතක් කරන්න ඕනේ උදව් කරන නැන්දිව මතක් කරන්න ඕනේ අපේ සෞම්‍ය අක්කා මතක් කරන්න ඕනේ ආදරේ හැම දෙයකම හිටියා ළඟින් ඒත් එක්කම තාම ඉන්නවා මගේ බෝඩි යාළුවෝ ටික කලින් කිව්වනම් පාම තමයි එතකොට අපේ ගමේදී උදව් කරුවා අපේ අම්මලා මතක් කරන්න ඕනේ අපි බුද්ධික අක්කා මතක් කරන්න ඕනේ ඔක්කොම thank you කව්වා මට මතක් කරන යාළුවෝ ගොඩක් ඉන්නවා මොකද කට්ටිය කිව්වට යාළුවෝ නිසා වැටෙනවා කියලා මම නම් මෙතන ඉන්නේ යාළුවෝ නිසාම තමයි යාළුවෝ මතක් කරන්න ගියොත් මට කාවත් නමක් අමතකයි කියලා බයයි. යාළුවෝ ගොඩක් ඉන්නවා මතක් කරන්න කොහොම හරි. ජයි පැතුම් ඔය හැමෝටම thank you so much. කිෂාන් අයියේ ඔයාලා හැමෝටම thank you තමයි කියන්න තියෙන්නේ. මෙතෙන් උදව් කරාට අපේ අක්කිට thank you. ඔය හැමෝම මට උදව් කරනවා මේ තරට එන්න ලොකු හයියක්. චුරුදු thank you so much. මේ අන්තිමේට
accounts වල reach එක අඩු වෙලා තියෙද්දි චූටි දුත් එක account එක grow up කරගන්න උදව් කරා. සංජනා උදව් කරා. ඒත් එක්කම ඒත් එක්ක වීඩියෝස් වල හිටපු ගොඩක් යාළුවෝ හිටියා මගේ. කොමල අපි කැම්පස් එකේ ළමයි වගේම මට මේ ෆීල්ඩ් එකෙන් හම්බෙච්ච කට්ටිය. thank you so much ඔයාලා හැමෝටම මේ දුන්න උදව්වට වගේම ඔයාලට ගොඩක් ස්තුතියි අපි දෙන්නට මේ දැන් කතා කරාට චූටි දුගේ පළවෙනි ඉන්ටර්විව් එක. ඒත් එක්කම අපි දුරකථන ගෙනාගෙන ආවෙම ඔයාගේ වචනයට බොහොම ස්තුතියි අපිට මේකට කතා කරා. ඉස්සරහටත් අපිට මේ වගේ ලස්සන කන්ටෙන්ට් බලා ගන්න පුළුවන් නේ. කියන්නේ ඉස්සරහට ගොඩක් ලොකු වැඩ වෙයි කියලා මම විශ්වාස කරනවා. චූටිදුගේ පැත්තනොත් ගොඩක් මොඩලින් පැත්තෙන් වීඩියෝස් වලින් ලස්සන ක්වොලිටි වීඩියෝස් එයි. ඒත් එක්කම අපි ඉස්සරහට ෆිල්ම් බලන්න දෙන්නම් කට්ටියට ලංකාවේ. හොඳ ෆිල්ම්ස් දෙන්නම් පොඩි පොඩි ෆිල්ම්ස් ඉස්සරහට දීලා ලොකු එකට යන්න try කරමු. දැන් ගමන යන ගමන් තියෙන්නේ මුලින්ම ඔයාලා සතුටු වෙන විදිය ඕන දෙයක් අපි දෙන්න ලෑස්ති. අපි දැන් මේ වෙනකොට කරා යන සීන්නත් එක්කම පොඩක් කොල්ලි ලෙවල් එක අප් කරලා ෆිල්ම් වලට පහින් try කරනවා. අපි බලමු ඉස්සරහට දේ වෙයිද කියලා. ඉස්සරහට අයියේ මං කිව්වා වගේ මගේ මොඩලින් පැත්ත සහ ඒක ඇත්තටම මම මුකුත්ම දන්නේ නැහැ සහ මම මේ පැත්ත ඉගෙනගෙන ඒක හරියට කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මේ ඔය ලස්සන වීඩියෝ සහ මගේ account එකේ ඒවා ඇති බලමු ඉතින් ඉස්සරහට. එහෙනම් ඉස්සරහට මේ වගේ ලස්සන කන්ටෙන්ට් කරන්න ලැබේවා කියලා මම දෙන්නටම සුබ පතනවා. එහෙනම් දෙන්නටම ජය වේවා. ඇත්තටම thank you so much අය මගේ පළවෙනි podcast එක. ඉතින් ඔයාට වැඩ කටයුතු සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. thank you so much. ජය වේවා. thank you so much අපිට ආරාධනා කරාට.